අයිබෝවන් හිතන්න පුළුවන් දෙක ෆොටෝෂොප් පාඨමාලාවකින් දරුවෙක්ගේ මුළු අනාගතයම වෙනස් කරන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ගමේ දරුවන්ට ඩිජිටල් ලෝකයේ දොරටු අරින්නට වෙරදරන පොඩි උනාට හරිම බලවත් ව්‍යාපෘතියක් ගැනයි. මේ ව්‍යාපෘතියේ නිර්මාතෘගේ මේ වචන ටික ඇහුවම අපිට තේරෙනවා මේකේ තියෙන ගැඹුර. මේක නිකම්ම තාක්ෂණය ගැන කතාවක් නෙවෙයි, මේක දරුවෙකුගේ අනාගතයට එළියක් දෙන්න තියෙන දැඩි අවශ්‍යතාවය මත ගොඩ නැගුණු මෙහෙවරක්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ උතුම් උත්සාහය පිටිපස්සේ ඉන්නේ කවුද? එයාලගේ දැක්ම මොකක්ද කියලා. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ සම්පත් බණ්ඩාර ඩිජිටල් පරිත්‍යාග පදනම. දැන් මේක ලාභ ලබන ආයතනයක් නෙවෙයි. එයාලගේ එකම අරමුණ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික අපහසුතා තියෙන දරුවන්ව හොයාගෙන ගිහින් එයාලට ඩිජිටල් ලෝකයේ දොරවල් ඇරලා දෙන එක. එයාලගේ ක්‍රමය හරිම අපූර්වයි, හරිම ප්‍රායෝගිකයි. Photoshop, Word, Excel වගේ අද කාලෙට නැතුවම බැරි දේවල් උගන්වන්න එයාලා නගරේ පන්ති කාමරවලට වෙලා බලාගෙන ඉන්නේ නෑ. ඒ වෙනුවට ජංගම පන්ති කාමරයක් අරගෙන ගමින් ගමට යනවා. ඒ කියන්නේ දැනුම දරුවෝ හොයාගෙන යනවා. හරි. එකපට මේ පදනම හරියටම විසඳන්න හදන ප්‍රශ්නේ මොකක්ද? ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන. ඒකට කියනවා ඩිජිටල් පරතරය කියලා. සරලවම කිව්වොත් ගමක ඉන්න හරිම දක්ෂ නිර්මාණශීලී දරුවෙක්ට පරිගණක දැනුම නැති නිසාම අනාගතයේ දොරවල් වැහෙන එක, එයාලගේ හැකියාවන් ලෝකෙට පෙන්වන්න තියෙන අවස්ථා ඉබේම නැති වෙලා යනවා. දැනුම දෙන එක එක දෙයක්. හැබැයි ඊටත් වඩා ලොකු අභියෝගයක් තියෙනවා. ඒ තමයි සල්ලි. බලන්න, ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් 1,50,000ක්. හැබැයි ගාස්තු වලින් එකතු වෙන්නේ යන්තම් රුපියල් 10,000යි. ඉතින් මේ ලොකු පරතරය පියවගන්න වෙන්නේ පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන් විතරමයි. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙන්න පදනම හරිම නිශ්චිත. ඉලක්කගත විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ විසඳුම තමයි මේ රුපියල් 10,000ක සම්පූර්ණ ශිෂ්‍යත්වයක්. දැන් මේක නිකම්ම මුදලක් විතරක් නෙවෙයි. හිතලා බලන්න. ගමේ පවුලකට මෙලගේ මුදලක් කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඉතින් මේ ශිෂ්‍යත්වය නිසා සල්ලි කියන බාධකය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඕනෑම දරුවෙක්ට තමන්ගේ ආර්ථික මට්ටම ගැන නොසිතා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පාර හැදෙනවා. මේක අවුරුදු ගාණක් යන කෝර්ස් එකක් නෙවෙයි, මාස 3යි. හැබැයි ඒ මාස 3 ඇතුළත හරිම ඉලක්කගත දැනුමක් දෙනවා. ඒ වගේම එයාලා අවධානය යොමු කරන්නේ අවුරුදු 13ක් 18ක් අතර අයට. ඒ කියන්නේ තමන්ගේ අනාගතය ගැන හිතන ජීවිතයේ හරිම වැදගත් කාලයක ඉන්න දරුවන්ට. ව්‍යාපෘතියේ ආරමුණු හරිම පැහැදිලි. එක පැත්තකින් Photoshop වගේ අතටම ගන්න පුළුවන් කුසලතාවයක් දීලා දරුවන්ගේ නිර්මාණශීලීත්වයට පියාපත් දෙනවා. අනිත් පැත්තෙන් ඒ හරහා මුළු ගමේම ඩිජිටල් දැනුම ඉහළ නංවලා මුළු ප්‍රජාවටම අලුත් අවස්ථා විවෘත කර දෙනවා. හොඳ එහෙනම් මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දරුවන්ව තෝරගන්නේ කොහොමද? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම කරන්නේ ප්‍රජාවම එකතු වෙලා. ඒ කියන්නේ ප්‍රදේශීය ළමා සමාජය එක්ක එකතු වෙලා වැඩ කරන නිසා කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැතුව මේ ශිෂ්‍යත්ව ඇත්තගම අවශ්‍යම දරුවාගේ අතට යන බවට සහතිකයක් තියෙනවා. පාඨමාලාව හදලා තියෙන විදියත් හරිම අපූරුයි. ඒ කියන්නේ කිසිම දෙයක් නොදන්න කෙනෙක්ව අරගෙන අන්තිමේදී තමන්ගේම නිර්මාණයේ එකතුවක්, ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන් මට්ටමටම ගේනවා. මේ සංඛ්‍යා ලේඛන වලින් මුළු කතාවම පැහැදිලි වෙනවා. බලන්න, දරුවෝ 10 දෙනෙක්ට මේ අවස්ථාව දෙන්න යන සම්පූර්ණ වියදමෙන් 90%කටත් වඩා පියව ගන්න වෙන්නේ පිටින් ලැබෙන පරිත්‍යාග වලින්. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය පැවැත්ම තනිකරම රඳාපවතින්නේ අපි වගේ අයගේ දායකත්වය මත. හරි. එතකොට මේ හැම දෙයකම අවසාන ඉලක්කය මොකක්ද? මේ ව්‍යාපෘතියෙන් ඇත්තටම හදන්න හදන ලෝකය මොන වගේ එකක්ද? ඔවුන්ගේ දැක්ම හරිම සරලයි, ඒ වගේම හරිම බලවත්. සමාන අවස්ථා, සවිමත් හෙටක්. ඒ කියන්නේ අද දවසේ හැම දරුවෙක්ටම එක වගේ අවස්ථා දුන්නොත් හෙට දවස අනිවාර්යයෙන්ම ශක්තිමත් එකක් වෙනවා කියන විශ්වාසයයි. අවසාන වශයෙන් අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක Photoshop ගැන විතරක්ම නෙවෙයි. මේක ළමයෙක්ගේ අතට තමන්ගේ අනාගතය හදාගන්න අවශ්‍ය ආත්ම විශ්වාසයයි මෙවලම් ටිකයි දෙන එක. ඒ හරහා සවිබල ගැන්වෙනු දරු පරපුරක් බිහි කරන එක. ඉතින් මේ මුළු කතාවම අපිව එක ප්‍රශ්නයක් ළඟ නවත්තනවා නේද? හිතන්න, හැම දරුවෙක්ටම තමන්ගේම අනාගතය නිර්මාණය කරගන්න අවශ්‍ය මෙවලම් ලැබුණොත් ඊ අය ගොඩනගන හෙට දවස ඇත්තටම කොයි වගේ එකක් වෙයිද? ඒකට මොහොතක් හිතන්න වටිනවා.